Hey buddy, Muscle Up YouTube channel එකේ first video episode එක. මේ first episode එකේ මම අද කතා කරනවා anabolic steroid සහ මේක කොහොමද use කරන්නේ body building වලට කියලා. ගොඩක් දෙනෙක් හිතනවා මේ anabolic steroid එකක් ගත්ත ගමන් එයාලගේ muscle එකේ grow වෙලා ලොකු මාංශ පේශි හැදිලා එයා නිකන් body builder කෙනෙක්ගේ විදිහට ඇඟ හැදෙනවා කියලා. හැබැයි මේ කවුරුත් හරියට කතා වෙන්නේ නැහැ මේකෙන් හරියට යූස් කරන්නේ කොහොමද, මේකේ බෙනිෆිට්ස් මොනවද සහ මේකෙන් අතුරු ප්‍රතිඵල මොනවද වෙන්නේ කියලා. ලංකාවේ ඇතුලේ ගොඩක් දෙනා දැන් ස්ටෙරොයිඩ් යූස් කරන්න ගත්තත් ඒක ස්ටෙරොයිඩ් සයිකල් එකක් යනකොට අපි යූස් කරන්නේ මොනවද, එතකොට අපි ගන්න ඕන නියුට්‍රිෂන් මොනවද, ඇයි මේක යූස් කරන්නේ සහ මේවා ඩෝසේජස් කොච්චර කාලයක් මේවා යූස් කරනවද, මේවා ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා කිසිම දැනක සඳහනක් හරියට වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්ටෙරොයිඩ් යූස් කරන කෙනෙක්ට ස්ටෙරොයිඩ් සයිකල් එකක් ගන්න කොහොමද, එයා ස්ටෙරොයිඩ් සයිකල් එකකට යනවා නම් එන්න වෙනවා නම් එයාගේ ගෝල් එකට අනුව ස්ටෙරොයිඩ් සයිකල් එක ගෙනියන්නේ කොහොමද, එතකොට ස්ටෙරොයිඩ් සයිකල් එක යන අතරතුරදී ගන්න ඕන නියුට්‍රිෂන් විටමින් සප්ලිමන්ට්ස් මොනවද සහ මේක අපිට ගන්න පුළුවන් කොහොමද, මේ ගැන මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. anabolic steroid එකක් යූස් කරද්දී මේකෙන් ඔයාට යන්න පුළුවන් goals තියෙනවා. එතකොට මේ goal එකට අදාළ steroid cycle එක විතරක් ඔයා run කරන්න. උදාහරණයක් විදියට ඔයාගේ goal එක ඔයාගේ bulking එක ගන්න නම් ඔයාට bulking එකට අදාළව තියෙන steroid cycle එකක් ඔයා යූස් කරන්න. ඔයා කරන්නේ cutting cycle එක ගන්න නම් ඒ cutting cycle එකට අදාළව තියෙන steroid cycle එකක් ඔයා run කරන්න. එහෙම නැත්නම් lean bulk එකක් නම් ඔයා කරන්නේ ඒකට අදාළව තියෙන steroid cycle එක තමයි ඔයා run කරන්න ඕනේ. එහෙම නැතුව ඔයාට තියෙන හැම ස්ටෙරොයිඩ් එකක්ම ගන්න පුළුවන් තියෙන ඒ වෙලාවේ ඔයා ගන්න එක්කෙනා ගාව තියෙන ස්ටෙරොයිඩ් සයිකල් එක මොකද්ද, එයා ගාව තියෙන ස්ටෙරොයිඩ් එක මොකද්ද, එහෙම ඔයා ස්ටෙරොයිඩ් එකක් යූස් කරන්න යන්න එපා කොයිම වෙලාවක. ඒකෙන් ඔයාට වෙන්නේ ඔයාගේ හෙල්ත් එකත් රිස්ක් එකේ දාගෙන ඔයාට ඕනේ යන්න පුළුවන් ගෝල් එකත් ඔයා මිස් කරගෙන අන්තිමට ඔයාට ඒකෙන් එන බෙනිෆිට් එක ඔයාට ඕනේ ගෝල් එකට අදාළව ඒක වෙන්නේ නැහැ. ඒක නිසා හැමතිස්සෙම ඔයාලා මුලින්ම ඕගලන්ට යන්න ගෝල් එක මොකක්ද කියලා ඔයාලගේ බොඩි එකත් එක්ක ඩිපෙන්ඩ් කරගන්න. ස්ටෙරොයිඩ් සයිකල් එකක් යූස් කරන්න. ඊට පස්සේ ඒ සයිකල් එකට අදාළ වෙන ස්ටෙරොයිඩ් මොනවද කියලා ඔයගොල්ලෝ හොයලා බලන්න. ඊට පස්සේ තමයි මේක ගන්න ඕනේ මොනවද, ගන්න ඕනේ කොහෙන්ද සහ ඔයාලා මේවායේ ඩෝසේජස් කොච්චර කාලයක් මේක යූස් කරන්න ඕනේද කියන දේ තීරණය කරන්න. එහෙම නැතුව ඔයාලගේ ඩීලර් ගාව තියෙන මේ ස්ටෙරොයිඩ් එක ගන්න කෙනා ගාව තියෙන වෙලාවේ ස්ටොක් එකේ තියෙන දේවල් බලලා යාගෙන් අහලා ඔයාගේ සයිකල් එක සජෙෂන් එකක් අරගෙන රෙකමෙන්ඩේෂන් එකක් අරගෙන යූස් කරන්න යන්න එපා. ඒක නිසා හැමතිස්සෙම ඔයාලගේ ගෝල් එකට අදාළ වෙන ස්ටෙරොයිඩ් සයිකල් එකක් යූස් කරන්න. ස්ටෙරොයිඩ් සයිකල් එකක් යූස් කරනවා නම් මම කිසිම වෙලාවක කියන්නේ ඔයාලා ස්ටෙරොයිඩ් සයිකල් එකක් යූස් කරන්න කියලා. මේක මම කරන්නේ ඔයාලා නිකරුණේ කියන්නේ කිසිම තේරුමක් නැති විදිහට ස්ටෙරොයිඩ් සයිකල් එකක් යූස් කරනවා මම දැකලා තියෙනවා. සහ මේක නම් කිසිම කෙනෙක් හරියට මේවා යූස් කරන්නේ කොහොමද සහ මේකෙන් වෙන අතුරු ප්‍රතිඵල ගැන හරියට වීඩියෝ එකක් ලොකුවට YouTube එකේවත් කිසිම තැනක පබ්ලිෂ් වෙලා නැහැ ලංකාවට ටාගට් කරලා. හරි, මේ කියන ගෝල් තුන ඇතුලේ කටින් බලකින් සහ ලීන් බලකින් කියන ගෝල් තුන ඇතුලේදී අපි යූස් කරන්නේ මොන වගේ ස්ටෙරොයිඩ්ද? අපි බලමු ගොඩාක් කතා වෙන ස්ටෙරොයිඩ් මොනවාද මේවට යූස් කරන්න කියලා. සාමාන්‍ය මේදී කටින් සයිකල් එකදී යූස් කරනවා යනවා වින්ස්ටෝන්, එතකොට කෙන්ඩ්‍රිටල් වගේ. ඊට පස්සේ බලකින් සෙෂන් එකදී ගොඩක් එයාට යූස් කරනවා ඩීබෝල්, ඩෙකා, ටෙස්සි. එතකොට ලීන් බලකින් එකදී ගොඩක් යූස් කරනවා ටෙස්පී, ට්‍රෙන් බෝල්, එතකොට මාස්ටර්ලෝන් සහ ඇනවා එකත් ලීන් බලකින් එකදී යූස් කරනවා. එතකොට මේ කියන ස්ටෙරොයිඩ් ස්නැක්ස් අපි බිගිනර් කෙනෙක් විදිහට කොහොමද යූස් කරන්නේ සහ මේවා කොච්චර කාලයක් කොයි වගේ ඩෝසේජස්ද යූස් කරන්න ඕනේ. ඔයා මේක ස්ටෙරොයිඩ් සයිකල් එකට බිගිනර් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ලෝ ඩෝසේජස් යූස් කරන්න. ගොඩාක්
හයිඩෝසේ ජස් කන්න යන්නවා කිසිම වෙලාව මොකද වාගේ ඇඟට ෆස් ටයිම් හෝ මේක අලුතින් ඉන්ජෙක්ටන් දෙයක් එතකොට වාගේ නැචුවල් හෝමෝන දෙවල්ට එක පාල මේක බලපානවා ඒක නිසා හැමතිස්සන ඩෝසේජ්ජික අටුම ඩෝසේජ්ජයකි මේක යස් කරන්න බලන්න සහ මැක්සිමම් 6-8 පීක්ස්වට වඩා මේක ලන් කරන්න එපාවාගේ ඇඟ ඇතුදේ එතකොට මේකවා යස් කරන්න කලින් වාගේ නිියුට්‍රේෂන් සහ විටමින්ස් කියෙන් දේවල්ලෝට බජට් හදාගන්න සහ අනිවාදෙන් ඔයාගේ ඩයිට් එක මේදි ෆෝකස් කළ එක ෆලෝ කරන්න අනිවාදෙන්ම මේ දේවල් කරන්න පුළුවන්න විතරක් වා මේ සයිකලයකට එන්ට එහෙම නැතුව සයිකල් එකක් විතරක් ලන් කරන්න ඕන ස්ටරේට් සයිකල් එකට අදාළ බජෙට් එක විතරක් වාගාව තියාගෙන ඒකට විතර වියදම් කරලා මේ සයිකල්යක් කිසිමදාක ලන් කරන්න යන්න එපා මොකද මේ ඇනබෝදික් ස්ටරේට් එක කියන්නේ මැජික් එකක් නෙමෙයි ඔයා මේකට අදාළ නිියුට්‍රේෂන් එතකොට ඩයිට් එක සහ විටමින් දුන්නොත් විතරයි මේ දේවල් ඔයාගේ හොඳට රන් වෙලා ඔයාට හොඳ බෙනිෆිට් එකක් මේකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ ඔයාගේ සල්ලිත් අපරාධ වෙලා මේකෙන් කිසිම රිසල්ට් එකක් නැති විදිහට නිකන් ඉංග ඇතුලෙන් ලෙඩක් හැදෙන තත්ත්වයකට පත් වෙන එක විතරයි. මොකද කිව්වොත් ස්ටෙරොයිඩ් සයිකල් එකකට පස්සේ ඔයා PCT එකක් කරන්න ඕනේ සහ ඔයාගේ මේ ඇඟ ඇතුලේ තියෙන්නේ එදියෙන් ඉන්ජෙක්ට් කරන හෝමෝන් එක. එතකොට ඔයාගේ ආයෙ රිකවර් කරගන්න ඕන ඔයාගේ ඕජිනල් හෝමෝන්ස් ඒවා බැලන්ස් කරගන්න ඕනේ සහ ඒවට වියදම් වෙනවා. මේ සයිකල් එක යන ඇතුළතදී ඔයාගේ විටමින් නියුට්‍රේෂන් ඒ ටික අනිවාර්යෙන් හරියට ගන්න ඕනේ. ඩයට් එක අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕනේ. හොඳ ප්‍රෝටීන් ටිකක් එකට දාගන්න ඕනේ. හොඳ දීන් කටින්නයක් හරි දීන් බල්කින්න එකට හරි යනවනම් මේ ස්ටෙරොයිඩ් සයිකල් එකක් විතරක් යූස් කර ප්‍රමාණයෙන් ඔයාගේ බොඩි එක ට්‍රාන්ස්ෆර්මේෂන් වෙන්නේ නැහැ. ඩයිට් එක සහ විටමින්ස් වලට අනිවාර්යෙන් ෆස්ට් අපායද ටික දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයාගේ මේ ස්ටෙරොයිඩ් සයිකල් එකකින් ඔයාට ගන්න පුළුවන් රිසල්ට් එක 100%ක් ගන්න වෙන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම බිකිනි කෙනෙක් විදියට ඔයාගේ නියුට්‍රේෂන් විටමින් සප්ලිමන්ට් සහ ප්‍රෝටීන් ටික ඊට අමතරව මේක ලෝ ඩෝසේජස් යූස් කරන්න සහ මැක්සිමම් 6-8 week වලට එහා මේක ඇඟ ඇතුළට ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඔයා කටින්නයක් වුණත් සීන් බල්ගින්නයක් වුණත් බල්ගින්නයක් වුණත් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට අපි යූස් කරනවා ටෙස්ටෙස්ටරෝන් එක. ටෙස්ටෙස්ටරෝන් තමයි ඇඟේ මසල් එක බිල්ඩ් කරන්නේ ගොඩක්. එතකොට මේක ගන්නකොට ඔයාගේ නැචරල් ටෙස්ටෙස්ටරෝන් බූස්ට් වෙන එක නතර වෙනවා. එතකොට මේකෙන් පස්සේ ඔයා අනිවාර්යෙන් PCT එකක් කරන්න ඕනේ සහ ඔයාගේ හෝමෝන් එක ආයෙ රිකවර් කරලා ඔරිජිනල් විදිහට ඔයාගේ ඇඟ ඇතුලේ ටෙස්ටෙස්ටරෝන් බූස්ට් වෙන එක රිකවරි කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා කරපු හැමදේම ආයි අනිත් පැත්තට ට්‍රාන්ස්ෆර්මේෂන් වෙලා ආයි බොඩි එක හැදෙනවා අනිත් පැත්තට. එතකොට මේ කියන සයිකල් එක ඇතුලේදී ඔයා ගන්න ඕන නියුට්‍රිෂන් සහ විටමින්ස් මොනවාද? ඔයා අනිවාර්යෙන් ලිවර් සපෝට් එකක් ගන්න ඕනේ. ලිවර් 52 විතරක් වගේ දෙයක් අරගෙන හරියන්නේ නැහැ. හොඳ ලිවර් සපෝට් එකක් ගන්න ඕනේ. එතකොට ඔයා තව විටමින්ස් මේකට ඇඩ් කරගන්න ඕනේ. අනිවාර්යෙන් ෆිෂ් ඔයිල් එකක් ගන්න, විටමින් C එකක් ගන්න, මැග්නීසියම් එකක් ගන්න, කුරුවන් අශ්වගන්ධ ගන්න. මේ වගේ විටමින්ස් ටික අනිවාර්යෙන් ඔයා මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ හොඳ ප්‍රෝටීන් එකක් දෙන්න ඇඟට. එතකොට ප්‍රෝටීන් එකක් කියන්නේ ප්‍රෝටීන් එකක්ම නෙමෙයි වගේ කෑම වලින් හෙල්ති ෆුඩ්ස් දෙන්න. හොඳ ලීන් ප්‍රෝටීන් තියෙන මීල්යක් ගන්න. කාබ්ස් අඩු කරන්න, කැලරිස් අඩු කරන්න. එතකොට අනිවාර්යෙන් සයිකල් එක ඉවර වෙලා දවස් 3-5 අතර ඒ කියන්නේ දවස් 3කට කලින් කරන්නත් එපා දවස් 5කට පස්සේ කරන්නත් එපා. ඔයා සයිකල් එක කියන්නේ ඔයා ටෙස්ට් එකක් ගත්තා නම් ඉන්ජෙක්ටර් එකක් හරි ටැබ්ලට් එකක් හරි ගත්තා නම් ඒක නවත්තලා දවස් 3කට පස්සේ ඔයාගේ PCT එක පටන් ගන්න. එතකොට මේ දේවල් මේ ස්ටෙප් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෆලෝ කරන්න. එහෙම නැතුව ඔයාලගේ හිතුමතේට ස්ටෙරොයිඩ් සයිකල් එකක් රන් කරන්න එපා. ඔයා මේ කිව්ව දේවල් වලට එෆර්ට් කරන්න බැරි නම් ඔයා ස්ටෙරොයිඩ් සයිකල් එකක් කරන්න යන්න එපා. මොකද ඒකෙන් ඔයාට හරි බෙනිෆිට් එකක් ගන්න වෙන්නේ නැහැ. මොකද ස්ටෙරොයිඩ් එකක් ගත්ත පළියට ඔයාගේ මසල් එක බිල්ඩ් වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒකෙන් වෙන්නේ ඔයාගේ හෝමෝන සහ ඔයාට දෙන්න පුළුවන් හොඳ ස්ට්‍රෙන්ත් එකක් දෙන එක
එතනින් පස්ස වෙන හැම දෙයකම ඔයාගේ ෆුඩ් එක තමයි බලපාන සහ වර්කවුට් එක ඔයාගේ හොඳ නින්ද මේ දේවල් අනිවාර්යෙන්ම ඔයාට දෙන්න වෙනවා. මේ දේවල් ඔයා දෙන්නේ නැතුව ඔයාට කවදාවත් කොයි වෙලාවකවත් මේ ස්ටෙරොයිඩ් එකේ බෙනිෆිට් එක ගන්න වෙන්නේ නැහැ. ඊගාවදී තමයි ඔයා ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් හැමතිස්සෙම බයි කරන්න. හැමතැනම ෆේක් කියවත් නැ ලංකාවේ හැමතැනම තියෙනවා. ඔයා හරියට බලලා ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් ගන්න බලන්න. ඔයාලට ගන්න දැන නැත්නම් මම මේ වීඩියෝ එකේ ඩවුන් වෙච්ච සයිට් එකේ දාලා තියෙන නම්බර් එකක්. ඒගොල්ලන් කන්ටැක්ට් කරලා ඔයාට අවශ්‍ය සයිකල් එකට අදාළ ප්‍රොඩක්ට් එක අහලා ඒ අවශ්‍ය ප්‍රොඩක්ට් එක විතරක් ගන්න. එහෙනම් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕනුනේ. මම ටෙලිග්‍රෑම් එකේ කමියුනිටි එකක් හදන්නම්. ඔයාලා ඒකට ජොයින් වෙලා ඉන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්මම මම ඒකේ අප්ඩේට් කරන්න. මගේ පර්සනල් ටෙලිග්‍රෑම් ID එකත් මම ඒකේ දාලා තියන්න. ඔයාලට මොනවා හරි සපෝට් එකක් ඕන නම් සහ ඔයාලට මොනවා හරි දෙයක් ගැන දැනගන්න තියෙනවා නම් මට ඒකට පර්සනල් මැසේජ් එකක් දාලා තියන්න. මගේ ෆ්‍රී ටයිම් එකේ මම ඔයාලා හැමෝටම රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් ජය වේවා.